ආයුබෝවන් හිතවතුනි. අපි මෙච්චර කාලයක් දැකලා තිබ්බේ මාලිමා ඩෝබිලා විතරයි. ඩෝබි කියන්නේ රෙදි හොදන අය. කිලුටු වෙච්ච රෙදි හොදන අය. ඒ රෙදි හොදන අයට අපේ ජනවහරෙන් කියපු වචනයක් තමයි ඩෝබිලා කියන්නේ. එතකොට අපි දැක්කේ මාලිමාවේ ඩෝබිලා විතරයි. ඒ මොකද ඒගොල්ලෝ හරි පාරිශුද්ධයි කියලානේ ආවේ. නේද? කිසිම වැරද්දක් කරන්නේ නැහැ. දිසානායක ජනාධිපති වෙන්න කලින් කියනවා පුංචි හරි වැරද්දක් වෙනවා නම් අපි අයින් කරනවා. අපි ඒවා පෙන්නලා තියෙනවා. අපේ භාවිතාවෙන් පෙන්නලා තියෙනවා කියලා. එතකොට දැන් ඒගොල්ලෝ බලයට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඉන්න ප්‍රබලයෝම විවිධ අක්‍රමිකතාවලට චෝදනා ලැබපුවාම ඒ ලබනකම් එකක් කියන්න එපයි. ලබනකම් අපේ අයට චෝදනාවක්වත් නැහැ. එහෙම තමයි කිව්වේ. දැන් චෝදනා ආවට පස්සේ නෑ එයා එහෙම කරයි කියලා ඔයගොල්ලෝ හිතනවද? පිස්සුද? ඒ කතාව සම්පූර්ණයෙන් ගන්න. එයා එහෙම එකක් නෙමෙයි අදහස් කරේ. ඒ ජනාධිපති මේ හුණ්ඩුවක් කියලා කිව්වේ ඒ ජනාධිපති අදහස් කරේ ඒක නෙවෙයි. එහෙම දේවල් නේ කියන්නේ. එහෙම දේවල් කිය හොදනවා. හොදලා මොකද කරන්නේ? අර වැරදි වහගෙන තමන්ගේ උන් ආරක්ෂා කරගෙන තියන් ඉන්නවා. ඕක තමයි උනේ. දැන් අලුතෙන් මොන අද උදේ අපේ වැඩසටහනේ ඉඳලා අපි දැක්කා විපක්ෂයේ ඩෝබිලා. අපි එහෙම කියන්න බයක් නැහැ. අපි මොකද කාගෙන්වත් කාලේ ඇඳලා ඉන්නේ නැහැ. අපි ඔය කාගෙන්වත් සත පහක් අරගෙන නැහැ. දෙන්න හදලත් නැහැ. දුන්නත් ගන්නෙත් නැහැ. ජනාධිපති අනුර කිව්වා වගේ. ජනාධිපති වෙන්න කලින් කිව්වේ යා. හරි. ඒ නිසා අපි කාටවත් ඔය බයස් නැහැ. හොඳේ. ඒ නිසා අපිට කොන්ද කෙලින් තියාගෙන කතා කරන්න පුළුවන්. එදත් එහෙමයි අදත් එහෙමයි. අපි පෙනී සිටින මතවාදය ධනවාදී දේශපාලන ව්‍යුහයක්. ඒ වගේම අපි පෙනී සිටින්නේ දක්ෂිණාංශික දේශපාලනයට, වෙළඳපොළ ආර්ථික ක්‍රමයට. අපි පුද්ගලීකරණය ගැන කතා කරනවා, අය වෙන්න ඕනේ කියනවා. අපි ඩිජිටල් කරණය ගැන කතා කරනවා. අපි ගෝලීයකරණය ගැන කතා කරනවා සහ අපි ප්‍රයිවටයිසේෂන් ලිබරලයිසේෂන් ලිබරල් කරණය ගැන අපි කතා කරනවා. ඉතින් අපි ඕවා හංගලා නැහැ. ඒ වගේම අපි ජාතිකත්වය ගැන කතා කරනවා. අපිට ඕනේ මොඩර්න් නැෂනලිසම් කියන එක ගැන අපි කතා කරලා තියෙනවා. එතකොට ඒ තුල ඉඳගෙන දැන් මේ සමාජයේ මේ දේශපාලන යාන්ත්‍රණයේ හිතවතුනි ඇයි බැරි මිනිස්සුන්ගේ ආකල්පත් එක්ක යමක් ගොඩනගන්න බැරි වෙලා තියන්නේ ඇයි? තමන්ගේ උන්ව ආරක්ෂා කරන්න යෑම නිසා. තමන්ගේ උන් මොන වැරද්ද කළත් උන් ආරක්ෂා කරන්න යන දේශපාලන සංස්කෘතියක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට සමාජයක් විදිහට ඉස්සරහට යන්න බෑ. මේ වෙලාවේ ඉඳන් හරි තමන්ගේ එකෙක් වැරද්දක් කරලා තියෙනවා නම් ඔව් ඒක වැරද්දක්. පිළි අරගෙන ඒ වැරද්ද නිවැරදි කරගන්න තැනට කටයුතු කරොත් පමණයි අපිට සමාජයේ මෙතනින් එහාට ගමනක් තියෙන්නේ. හරිද? දැන් රූපවාහිනී සංවාදවලදී දත කනවා නෑ එහෙම වෙලා නැහැ කියලා කියන්න. නේද? කොච්චර සල්ලි වේදම් කරනවද ඕගොල්ලෝ? එහෙම හොරකම් වෙලා නැහැ කියලා සමාජයේ ඒත්තු ගන්නවන්න ඒක අකාමකා යවන්න කොච්චරනම් සල්ලි වේදම් කරනවද? ඇයි එහෙම සල්ලි වේදම් කරන්නේ? ඇයි එහෙම මහ ජනතාවගේ ධනය නාස්ති කරන්නේ? කෙලින්ම එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් වැරද්දේ කරපු පුද්ගලයාව ආරක්ෂා කරන්නේ ඔව්. එහෙම වැරද්දක් වෙලා තියෙනවා කියලා කිව්වනම් ඉවරයිනේ. අපි ඒ වැරද්ද නිවැරදි කරගන්නම් ඔව් අපිට වර්ධින්න පුළුවන්. එතකොට අපි ඔහුට කටයුතු කරන්නේ කොහොමද කියන එක ගැන කටයුතු කරා නම් ඒව නෙමෙයිද පූර්වාදර්ශ සම්පන්න වැඩ. දැන් ආණ්ඩුව පාර්ශවයෙන් එහෙම දෙයක් පෙන්නනවද අපිට? එහෙම පෙන්නන්නේ නැහැ. ඒ නිසා අපි ආණ්ඩුව විවේචනය කරනවා. එදා තිබ්බ ආණ්ඩුවත් එහෙම කරේ නැහැ හොඳේ. ගෝඨාභයගේ ආණ්ඩුව තියෙද්දි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තියෙද්දිත් කෙහෙලිය රඹුක් වැල්ලට ගෙනාපු විශ්වාස භංගය නේද? මේ වගේ විශ්වාස භංග පරාජය කළා. හැබැයි නීතිය අනුව කටයුතු සිද්ධ වුණා. හරි. මේ ආණ්ඩුවත් යන්නේ ඒ පාරෙම තමයි. ඒ ආණ්ඩුව ඒ පාරෙම යනකොට දැන් එහෙනම් ජනතාව ඇතුලෙන් එන්න ඕනේ ඒකට විරුද්ධ වෙන එකක්. ඊට වඩා හොඳ එකක් අර ජනාධිපති දිසානායක කිව්වා වගේ. හැබැයි ඊට වඩා හොඳ එකක් වෙනුවට දැන් විපක්ෂයේ ඉන්න යම් කණ්ඩායම් අපි හැමෝම කියලා කියන්නේ. දැන් අර උදේ දාපු වැඩසටහනට ඒ ගම්මන්පිලගේ ඔය කෑල්ල නෙමෙයි ඒ කතාවේ අර්ථය ගන්න. ඒ කතාවේ ඇතුලේ දාලා තමයි හලෝ ඔහොම දේවල් එළියට එන්නේ. ඔහොම දේවල් එළියට එන්නේ එහෙම තමයි. හතු පිපෙන පොළවේ කටුපිල පතොක් පැලවේ
ගෑවුනොත් වනවේ එයම කෙනෙකුගේ දුකට මුල වේ කියලා තියෙනවා අපිට එහෙම සංස්කෘතියක් තියෙනවා හොඳ ශිෂ්ට සම්පන්න සමාජ ක්‍රමයක් තියෙනවා. ඒවා තියෙද්දි අරව ඇතුලේ දාලා තමයි කියන්නේ ඒක හිතාමතා නෙමෙයි අපේ වැඩසටහනේදී අපි කියවනේ මම දන්නවා ගම්මන්පිල මහත්මයා මේකට කිසිම ආරෝවක් ගන්න නැහැ කියලා. හැබැයි මේ ඉන්න ඩෝබිලා සෙට් එකේ ඉන්නවා විපක්ෂයේ ඩෝබිලා. මොකද කරන්නේ? මේ ඔබ දන්න දේවල් ඔය කතාවේ ගම්මන්පිල මහත්මයාගේ සම්පූර්ණ කතාවේ හරය ගන්න ඕනේ. ඉතින් උඹලා අර මාලිමාවේ ඩෝබිලා අතර වෙනසක් නැහැනේ. එතකොට දැන් ඔය දෙගොල්ලන්ට පුළුවන් ද මේ රට හදන්න? මේ රට හදන්න පුළුවන්ද? නෑ. අරුණුත් තමන්ගේ වැරදිකාරයන්ව ආරක්ෂා කරනවා මේ පැත්තෙන් තමන්ගේ වැරදිකාරයන්ව ආරක්ෂා කරනවා. යම් කෙනෙක්ගේ කටින් වැරදි ප්‍රකාශයක් සිද්ධ වුණා නම් ඔව් ඒක වැරද්දක්. සෝරි. එච්චරයිනේ. එච්චරයි. සෝරි නම් සෝරි ඒක බරපතල ප්‍රකාශයක් නම් ඒට අනුව ඊට ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්න. දැන් කතානායකවරයාගේ ප්‍රශ්නයේදී ගන්න ඕන ක්‍රියාමාර්ගය ආරම්භ තියෙන්නේ. රංවලගේ කතන්දරේ ගන්න ඕන ක්‍රියාමාර්ගය ආරම්භ තියෙන්නේ. එතකොට කවුද අපේ මේ ඉංජිනේරු කුමාර ජයකොඩිගේ කතාවේදී ගන්න ඕන ක්‍රියාමාර්ගය ආරම්භ තියෙන්නේ. දැන් ලුණු හුටපටයක් තියෙනවා තව එකක්. හරිද? අපි ඒක කතා කරන්නම් ලුණු සම්බන්ධව තිබෙන ලොකු දෙයක්. ඒකෙදි වසන්ත සමරසිංහලට ගන්න ඕන ක්‍රියාමාර්ග ගන්නවද? මං කියන්නේ සමාජයෙන් මේක එනකන් ඉන්න ඕනේ නැහැ. ආණ්ඩුවකට පුළුවන්. මොකද රටක් හදන්න නම් ඕනේ හොරු තියාගෙන බෑ. අනිත් පැත්තෙන් දැන් මේක ආපු නිසා දැන් කතා නොකරත් බෑ. නතාෂා එදිරිසූරියලා හරිද? නතාෂා එදිරිසූරියලා ධර්මයේ ಗುಣ අල්ලගත්තේ නැහැ. ස්වාක්කාත සම්දිට්ඨික අකාලික අල්ලගත්තේ නැහැ. අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න අල්ලගත්තේ නැහැ. සුපටිපන්න උජුපටිපන්න අල්ලගත්තේ නැහැ. නතාෂා එදිරිසූරිය යාගේ ඒ කමඩි කිව්ව එකේ වැඩේදී අරගත්තේ සුද්ධෝදනගේ පොඩි එකා කියන එක. එහෙමනේ මේ වචනේ භාවිතා කරේ. ඒක ඊට පස්සේ දැන් අධිකරණ තීන්දුව අවිල්ලා තියෙනවා. ඊට සාපේක්ෂව අපේ ඒකට බලපෑමක් නැහැ. එතකොට ඒකට මේ ෆයර් වුණේ ඒ කාලේ බලයේ හිටපු අය ඒ සම්බන්ධ ඒ කඳවුරු වල හිටපු අයට මාර නතාෂා කරපු එක මේ බුදුදහමට කරන අපහාසයක් කියන තැනින් මාර තැනකින් ගත්තේ. හරිද? එතනින් ගියාම අර නාට්‍ය හදපු එහෙම සෙට් එකක් හිටියේ. එතකොට ඒවට මේ මාර තැනකින් ගත්තේ. හැබැයි ඔබ දැන් නිකමට හිතලා බලන්න නතාෂා එදිරිසූරිය එදා මේ ඔන්න මේක මේ මොකද ස්වාක්කාත ගුණයෙන් මොකද සමා වෙන්න මේ ඒහි පස්සික ගුණයෙන් යුක්ත පොතක් කියලා කිව්වනම් කාලා වරෙන්කොනේ කොහොමද ටිපර් වෙන ටිපර් වෙilla. දැන් ගන්න දැන් මේ මාලිමාව ආණ්ඩුවේ අපි මාලිමාව ආණ්ඩුව ගැන අපිට විවේචන තියෙනවා ඒ කරුණු සහිතව. හැබැයි අපි කියන්නේ මාලිමාව ආණ්ඩුව හැම දෙයකින්ම අසාර්ථකයි එහෙම කියලා කියන්නේ නැහැ. එහෙම කියන්නත් බෑ. නේද? හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා. ඒතර ආණ්ඩුවක වැඩිපුර අපි දකින්න දෝෂයන් අපි විවේචනය කරනවා. මොකද ආණ්ඩුව පාර්ශවයෙන් ඒගොල්ලන්ගේ හොඳ මාකට් කරන්න කට්ටිය ඉන්නවා. හරිද? ඒ නිසා දැන් මාලිමා ආණ්ඩුව පැත්තේ අපි හිතමු ජනාධිපති වෙන්න පුළුවන් නැත්නම් අගමැති හරිනි වෙන්න පුළුවන් නැත්නම් නලින්ද වෙන්න පුළුවන්. ලාල්කාන්ත වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් කිව්වොත් එහෙම ඒහි පස්සික ගුණයෙන් යුක්ත පොතක් මේක කියලා ඉවරයි. දැන් ඔය කියන කට්ටියම මේක කරට අරගෙන මේ දාන රඟ නිකන් මැවිලා පේන්නේ නැද්ද? බුදුදහමට අපහාස කරනවා බුදුදහමට අපහාස අපි කියන්නේ නැහැ බුදුදහමට අපහාස කරනවා කියලා. අපි කියන්නේ මේ ගැන සවිඥානික වෙන්න. මේ සවිඥානික වෙන කිසිම ආගමක අපි ආගම අල්ලගන්න හොඳ නැහැ. හැබැයි වෙන කිසිම ආගමක මේ හරයට අත තියන්නේ නැහැ. ඒක සමාන කරන්න යන්නේ නැහැ. හැබැයි අපි මොකද කරන්නේ? ඒක වැරදිලා තමයි සිද්ධ වුනේ. ඒක නැවතත් කියනවා ඒක අමතක වීමක්. ඒ භාවිතාව නැතිකම නිසා වෙච්ච දෙයක්. ඒක මේ ආහිරේ දාන්න ඕනේ හිමේව අපි කියන්නේ. හැබැයි ඒගොල්ලෝ හිටියානම් විපක්ෂේ ඒ ආණ්ඩු පක්ෂේ ඒගොල්ලෝ කියන්නේ විපක්ෂ කෙනෙක් කරා නම් හිරේ දාන්න ICCPR අනම්මනම් ලොකෝ දේවල් ගෙනේ. හැබැයි අපි කියන්නේ මේ තුල හිටපු නැති එක නිසා වුණ එකක් කියලා මිසක් අපි කියන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ බලයේ ඉන්න කාලේ වෙන කවුරු හරි කරා නම් මේකට දාන රංග හිතා ගන්න පුළුවන් හිතවතුනි. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. ඒවා අමතක කරන්න එපා. අපි කවුරුත් මැරිලා ඉපදිලා නැහැ. අපි කාටත් මීට අවුරුදු 2-3කට කලින් අතීතේ මතකයි. එයාගේ හැසිරීම මතකයි. හරිද?
එතකොට සමහර තැන්වලදී මේ වගේ ඩෝබිලක අපි දන්නවා මේ දේශපාලන යාන්ත්‍රණය අපිත් එක්ක ආශ්‍රය කරන අපි හිතමු පොහොට්ටු කඳවුරේ, සජබේ කඳවුරේ, UMP කඳවුරේ, දිලිත් ජයවීරගේ කඳවුරේ, මුස්ලිම් කොංග්‍රසයේ මේ කඳවුරු වල අපිත් එක්ක එකට කටයුතු කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු තුල ඔය පරණ ඒ ගෝත්‍රික ආකල්ප නැහැ. හරිද? අපි ඒක මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. මොකද උන්ට කරන අසාධාරණයක් මේ සමස්තයකට ගැහුවොත් මෙතන. හරිද? එහෙම මිනිස්සු ටිකක් ඉන්නවා. හැබැයි ඒ මිනිස්සුන්ටත් රෙද්දක් ඇඳගෙන එළියට බහින්න බැරි වෙනවා මේ වගේ ගෝත්‍රිකයෝ ටිකක් එක්ක. මේ වගේ සුද්ධ කරන්න සෙට් එකක් එක්ක. දැන් නිකමට හිතන්න මේ කට්ටිය බලේ හිටියානම් කොහොම මේගොල්ලෝගේ ස්වභාවය වෙනස් වෙලාද? වෙනස් වෙලා දන්නේ ඒ නිසායි අපි කියන්නේ චින්තන විප්ලවයක් අවශ්‍යයි කියලා මේකට. චින්තන විප්ලවයක්. මේ මිනිස්සු චින්තන විප්ලවයක් නැහැ. මිනිස්සු ඉන්නේ පරණ ආකල්පෙමයි. Tamanට බලය තියෙනවා නම් Tamanගේ එකව රකින්නවා මේ ආණ්ඩුවත් ආ වෙතෙන්ට. මේගොල්ලෝ කිව්වේ එහෙම එනවා කියලා නෙමෙයි, එහෙම කරනවා කියලා නෙමෙයි. හැබැයි දැන් ඇවිල්ලා තියෙන එතෙන්ට. දැන් මේ අය පොඩ්ඩක් වෙනස් වෙන්න දෙපෙයි. ඒ අය එතෙන්ට දැන් ඔය සමාජ මාධ්‍ය භාවිතා කරන අය ගත්තොත්. ඒ නිසා අපි කියන්නේ මේ අනිත් මිනිස්සුන්ගේ ගරුත්වයටවත් හානි නොකර හිටහල්ලා. හරිද? ඔය දේශපාලන සංස්කෘතිය ඉවරයි. හරිද? ආණ්ඩුව කරත් එකයි විපක්ෂ කවුරු හරි කරත් එකයි වැරද්දම තමයි. ඒක සුද්ධ කරන්න හදන්න එපා. වැරද්ද සුද්ධ කරන්න හදන එකේ ආදීනව දැන් හොඳටම මේ ආණ්ඩුව ගැන දැක්කම තේරෙනවා. ඒ නිසා තවදුරටත් වැරදි සුද්ධ කරන්න එපා. එහෙම යන්න බෑ. එහෙම යන්න බෑ. යන්න දෙන්නෙත් නෑ. හරිද? හොඳට මතක තියාගෙන ඉන්න. ඔය ගමනට නම් පුතේ එහෙම එකඟ වෙන්න බෑ. කියන්නේ මං නැවතත් කියන්නේ ගම්මන් පිළලා එහෙම නෑ. හැබැයි මේ ගම්මන් පිළලව සුද්ධ කරන සෙට් එකක් ඉන්නවා. මුන් තමයි කන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වනේ වටේ හිටපු අය නිසා තමයි කුඩිය කන්න සිද්ධ වුනේ. හොඳේ. ඒක හොඳට මතක තියාගෙන ඉන්න. හරි. දැන් අද මාතෘකාව ගත්තොත් ලාල්කාන්තගේ කතාව. ලාල්කාන්ත ගෙදර දානයක් දීලා. හොඳ නැද්ද? හොඳයි. ලාල්කාන්තට දාන දෙන්න බැයිද? පුළුවන්. ලාල්කාන්ත වනචාරියා කියපු එක අදාළද? නෑ. මෙතනින් පස්සේ හරි මිනිස්සෙක්ට හොඳ වෙන්න ඕන නම් හොඳයි. නේද? කම්බයක් වගේ පිරිත් නූලක් බැඳගෙන ඉන්න පුළුවන් නෑ. කියන්නේ පිරිත් නූල ගලවලා දාන සමාජයේ උදේ බැඳපු පිරිත් නූල හවස එයාපෝට් එකට යද්දී දවල් පැය කීපයකදී ගලවලා විසිට කරලා යන ජනාධිපති කෙනෙක්ගේ යටතේ ඉන්න ඇමති කෙනෙක් පිරිත් නූලක් කම්බයක් වගේ බැඳගෙන ඉන්න එක හොඳයි. කියන්නේ ඒක ආටෝපෙට හරි හොඳයි. මම විශ්වාස කරන්නේ තවමත් වුන් ඒ අභෞතික තියෙන මේ ඒක විශ්වාස කරනවායි කියලා. හරිද? ඒගොල්ලෝ භෞතිකවාදී ඉන්නේ. හරි. එතකොට දැන් දානෙත් නෙමෙයි ප්‍රශ්නේ. ලාල්කාන්ත දානි දුන්න එකත් නෙවෙයි ප්‍රශ්නේ. ලාල්කාන්තගේ ගෙදර ප්‍රශ්නේ. ඔව් ගෙදර ප්‍රශ්නයක් තියෙනවා. ලාල්කාන්ත කිව්වා තමයි. ලාල්කාන්ත කිව්වා මට දුවට 30000ක ටියුෂන් ෆීස් යනවා මාසෙට. ඒක හොයන්න ඕනේ බිරිඳ ගුරුවරියක්. එයත් මට කියනවා දැන් ඔයත් මොකක් හරි කරන්න කියලා. මොකද ෆුල් ටයිම් දේශපාලනේ ඉන්නේ. එතකොට දැන් ලාල්කාන්තට දැන් එහෙම කරන්නත් බෑ. එතකොට කොහොමද කරන්නේ වගේ එකක් කිව්වනේ. එහෙම කියපු ලාල්කාන්තනේ දැන් ලොකු ගේක ඉන්නේ. දැන් ඒක නෙමේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දැන් එහෙම නම් ඒවා උපයාගත්ත විදිහක් තියෙන්න එපැයි. ඒවට නේද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න කියලා තියෙන්නේ. නේද? එතකොට එහෙනම් ඒවැදී අපිට හොයාගන්න පුළුවන් මේක ඇත්ත එකක්ද බොරු එකක්ද කියන කාරණාව. දැන් එතකොට දැන් ඔබ හිතින් කියනවා මම දන්නවා. ඒවට බොරු කරන්න වංගු ගහන්න පුළුවන් කියන එක. ඒවට බොරු කරන්න වංගු ගහන්න පුළුවන් වුණාට ඔබ ඊයේ ප්‍රවෘත්ති බැලුවා නම් අල්ලසෝ වංචා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති රංග දිසානායකනේ. රංග මහත්තයා කියනවා මාර්තු මාසේ 31 වෙනිදා වෙද්දී, ඒ කියන්නේ මේ ඊයේ මාර්තු මාසේ 31 වෙනිදා වෙද්දී Tamanට තිබ්බ වත්කම් බැරකම්, ඒ කියන්නේ ඊයේ වෙනකන් තිබ්බ වත්කම් බැරකම් ජුනි මාසේ 30 වෙනිදාට කලින් ඉදිරිපත් කරන්න ඕන. හරිද? ජුනි මාසේ 30 වෙනිදාට. ඒ කියන්නේ මාස 3ක් තියෙනවා. මාර්තු 31 ඉවරුනේ, අප්‍රේල්, මැයි, ජුනි 31. දැන් එහෙම කරේ නැත්තම් මොකද වෙන්නේ? එහෙම කරේ නැත්තම් ජූලි මාසේ 31න් පස්සේ, කියන්නේ ජූලි මාසේ 31ත් පරක්කු වුණොත්, ඒ කියන්නේ දෙන්න බැරි වෙලා
ජූලි මාසේ 31 වෙද්දී දැන් මාසයක් ගිහිල්ලානේ. ජූනි මාසේ 30යි ජූලි මාසේ 31යි. එතකොට මාසයක් ගිහිල්ලා මාසයක් ඒ කියන්නේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න මාසයක් පරක් වුණොත් එක දවසට දඩයක් වදිනවා තමන්ගේ අවසාන වැටුපෙන්. තමන්ගේ අවසාන මාස වැටුප තියෙනවානේ. ඒ වැටුපෙන් එක දවසට දඩය 30න් 1යි. 30න් 1යි එක දවසට. එතකොට මාසයක් පරක්කු වුණොත් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න මාසයක පඩි නැහැ. මාසයක පඩි නැහැ. මේක කියන්නේ රංග දිසානායක. හරිද? දැන් එතුමා කියනවා ඊට පස්සේ දැන් එක මාසයක් පරක් වුණොත් මාසයක පඩිය කෙලින්ම නැති වෙනවා. දඩයක්. ඊට පස්සේ මාස දෙකක් පරක්කු වුණොත් මාස මාස 6ක මේ අපේ දැන් අවසාන මාස 6 මාර්තු මාසෙ නම් ආපස්සට ගණන් කරලා මාස 6ක පඩිය ගණන් කරලා ඒ මාස 6ක පඩිය සමස්තය එකතු කරලා ඒකෙන් 30න් එකක් එක දවසට දඩය. ඒ කියන්නේ මාස 6ක පඩිය නැති වෙනවා මාස දෙකක් වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න පරක්කු වුණොත්. පැහැදිලි නේද? එක මාසයක් වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්න පරක්කු වුණොත් දඩේ විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. එක දවසට මාසේ පඩියෙන් 30න් එකක්. එතකොට ඒ අනුව මාසයක් පරක් වුණොත් මාසයක පඩිය නැති වෙනවා. මාස දෙකක් පරක් වුණොත් ගෙවන්න මාස 6ක පඩිය නැති වෙනවා. හරි. ඊටත් පස්සේ මොකද්ද වෙන්නේ? ඊටත් පස්සේ මාස 3ක් ගියොත් මාස 3ක් ඒ කියන්නේ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්න බැරුව මාස 3ක් ගියොත් නඩු පවරන්න පුළුවන්. එතකොට ඒ නඩු පැවරීමෙන් සිර නඩුවමකට ලක් කරන්න පුළුවන්. ඊට අමතරව වසරක වැටුප දඩයක් විදිහට අය කරගන්න පුළුවන් කියනවා. වසරක වැටුප දඩයක් විදිහට අය කරගන්න පුළුවන්. ඔන්න දැන් අපි ලාල්කාන්ත රිසියා කරන්න ඕනේ නැහැ. නේද? ලාල්කාන්තේ කාලේ කිව්වා කුස්සි නැති ගෙවල් හදන්න ඕනේ. එහෙම නේද? ඊට පස්සේ ගාල්ලේ ඉඳන් කොළඹට උඩුකය නිරුවත් නේද? විදේශ කාන්තාව ලංකාවේ කාන්තාව මෙහෙම ඉන්න එම පෙරහැරවල් එන්න ඕනේ. විවිධ කතා කිව්වා. හරි. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඒකට ඉරිසියා කරන එකත් නෙවෙයි ප්‍රශ්නේ. කරන්න ඕනේ. එයාට ගයක් හදන්න පුළුවන් නම් ඕකේ සතුටු වෙන්න. එයාට එහෙම ඕපන් කිචන් එකක් තියාගෙන පියානෝ එකක් තියාගෙන එහෙම ඉන්න පුළුවන් නම් සතුටු වෙන්න. ඔබත් ඒ තැනට උත්සාහවත් වෙන්න. උත්හානවතෝ සතිමතෝ සිහියෙන් ඉන්න. දැන් ලාල්කාන්ත කොහොමද මේක හොයාගත්තේ කියන එක වත්කම් බැරකම් ප්‍රකාශ ඔස්සේ ඉදිරිපත් කරන්න ඕන. අපි ඒකෙදි බලමු. ඒකෙදි අර කවුද ලක්ෂ්මන් නිපුණාරච්චි වගේ නැත කියලා තිබ්බොත් අන්න පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒවට නීති ප්‍රතිපාදන තියෙනවා. හොයන්න පුළුවන්. මම කියන්නේ අපිට පුළුවන් මේක මතක් කරලා දෙන්න. අපි නිතරම කියනවානේ අපේ භූමිකාව තියෙන්නේ කොතනද? අපිට මේක නඩු දාන්නද ඒව කරන්න ඕනේ ඊට එහා ඉන්න මිනිස්සු. හැමෝටම පුළුවන් දෙයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මම කියන්නේ ලාල්කාන්තට මේ වෙලාවේ දොස් පරොස් නගමින් ඉන්න එකට අමතරව හිතන්න ඕන කාරණාව. එහෙම නැති වුණොත් හැමදාම ඒගොල්ලෝ මේගොල්ලන්ට බැන බැනදී මේගොල්ලෝ ඒගොල්ලන්ට බැන බැනදී මිනිස්සු හැමදාම මිනිස්සු එතනින් එහාට යන්නේ නැහැ. මිනිස්සු අනාගතයක් දකින්නේ නැහැ. දැන් ඇත්තටම ගත්තොත් එහෙම ලෝකේ නවීන තාක්ෂණය සහ රථවාහන ගමනාගමනය මාර්ග ප්‍රවාහන කියන්නේ අපි ගත්තොත් පොදු ප්‍රවාහන සේවය වගේ ඒවා අලුත් තාක්ෂණික උපාය මාර්ගික දේවල් ඇචීව් කරගද්දී අපි තවම හරි පසුගාමී තැනක ඉර වෙලා ඉන්නවා. ඒව ගැන අපි කතා කරන්නේ නැද්ද? ඇයි අපි මිනිසුන් අපි ඉස්සරහට අරන් යන්නේ නැත්තේ? හරිද? ඒ නිසා දියුණුවට අපහාස කරන්න එපා. දියුණු වෙනවා නම් ඕකේ. හැබැයි හොයාගත්ත විදිහක් තියෙනවා. හොයාගත්ත විදිහ ඉදිරිපත් කරන්න ඕන. මිනිස්සෙට හම්බ කරන්න පුළුවන්. හම්බ කරන්න පුළුවන්. ඕන තරම් හම්බ කරන්න පුළුවන්. අන්ලිමිටඩ් හම්බ කරන්න පුළුවන්. හැබැයි හම්බ කරන එක නීත්‍යානුකූල විය යුතුයි. ඊට පස්සේ රජයට අදාළ බදු ආදියත් ගෙවිලා තියෙන්න ඕන. නේද? ඒවෙන් නිදහස් වෙලා නැහනේ. ඒ නිසා ඒ ගැන හිතන්න මම කියන්නේ ඒ විදිහට හිතුවේ නැත්නම් අපි තවත් යන්නේ අර පරණ තැනටම තමයි. අර දෙගොල්ලෝ වගේ තමයි. ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ වගේ තමයි. හරි? ඊට පස්සේ රුවන් මාපලගම. මේ රුවන් මාපලගම
ට හෝ යාගේ ඇඩ්මින්ට මම දැන් හිතන්නේ දැන් ඇඩ්මින්ගේ පිට දායි මේක. රුවන් මාපලගමගේ Facebook එකේ ෆලෝවර්ස්ලා 30000ක් වුණා කියලා පෝස්ට් එකක් දැක්කා ඊයේ දවසේ අපි. එතකොට ඒක මම බලද්දී ඊයේ රෑ 9කුත් ගානට මම ඊට පස්සේ ඒක ස්ක්‍රීන් රෙකෝඩින් කරගත්තා. ඔබට දකින්න පුළුවන්. එතකොට 9යි ගානක් වෙලාව. එතකොට මම බැලුවා ඇත්තටම දැන් ෆලෝවර්ස්ලා ප්‍රමාණය කීයක් ඉන්න ඇද්ද කියලා. මම මේ වැඩසටහන අද උදේ වැඩසටහනට මේක ගන්න බැරි වුණා. එතකොට ෆලෝවර්ස්ලා 29000 ගානයි. සමහර වෙලාවට Facebook එකේ හිතුවා තියෙනවා 29000 ගාන 30000 කියන එක අර අතෙන්ට අප්ඩේට් නොවී තියෙන අවස්ථා තියෙනවා සමහර වෙලාවට. ඒ නිසා මම එතන ක්ලික් කරලාම බැලුවා මේකේ හරි ගාන කීයද කියලා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වුණා ඒ වෙනකොට රෑ 9කුත් ගානට තිබ්බේ 29143යි. 29143යි. එතකොට ඒක පල්ලෙහාට යද්දී ඊටත් පැය 9කට කලින් තමයි, ඒ කියන්නේ ඒ 29143 ඒ රෑ 9යි ගානට මම දැක්කේ ඊටත් පැය 9කට විතර කලින් තමයි රුවන් මාපලගම 30000ක් ෆලෝවර්ස්ලා කියලා පෝස්ට් එකක් දාලා තියෙන්නේ. ඇත්තටම මොකද්ද ඉල්ලන්නේ? මොනවයින්ද ඕගොල්ලෝගේ ජනතා සේවයේ මනින්නේ? මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ ගත්තොත් එහෙම රනිල් වික්‍රමසිංහගේ Facebook එක ගැන රනිල් වික්‍රමසිංහ මෙලෝ දෙයක් දන්නේත් නැහැ. බලන්නෙත් නැහැ. හැබැයි නිකන් උදාහරණයකට මම මේ ගන්නේ මේ රුවන් මාපලගමයි රනිල් වික්‍රමසිංහයි කියන්නේ මේ අහසයි අවීචියයි වගේ. හරිද? මේ පොළොවෙනුත් යට මේ අවීචිය වගේ තමයි රුවන් මාපලගමයි රනිල් වික්‍රමසිංහයි ගත්තොත්. ඉතින් ඒ නිසා ඒක සම කරන්න බෑ. හැබැයි මම කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධූර කාලයේ අවුරුදු 2 ඇතුළත අවුරුදු 2ක් 22 24 ඇතුළත පනත් 97ක් ගෙනල්ලා සම්මත කරලා ඒවත් මේ දූෂණ වර්ධන පනත සහ මේ පංචා දූෂණ පිළිබඳව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ආර්ථික සංවර්ධන පනත මේ වගේ විශාල පනත් තොගයක් ගෙනල්ලා ඒ වැඩ කිරීමයි මේ සෝෂල් මීඩියා රැඟිල්ලයි කියන්නේ මොකද්ද කියන වෙනස තේරුම් ගන්න. කොහොම හරි දැන් අද වෙද්දි මම මේ වැඩසටහනට කලින් බලනකොට මම බැලුවා දැන් මේ කතා බහ කී රාත්‍රියේ ඉඳලා ඇති වෙලා තියෙන නිසා දැන්වත් මේගොල්ලන්ගේ අර ෆේක් ෆාම්ස් ටික හරි එහෙම ටිකක් එක්ක පොඩ්ඩක් වැඩි කරවලද මේ රුවන් මාපලගමගේ ෆලෝවර්ස්ලා ටික කියලා නෑ. දැනට තියෙන්නේ 29161යි. ඊයේ රෑ 143යි 161යි. ඉතින් මේකෙන් තේරෙන්නේ මම මේ ගත්තේ මේ රුවන් මාපලගමගේ බක්කක් කතා කරන්න නෙමෙයි හිතවතුනි. මේකෙන් තේරෙන්නේ සමාජ මාධ්‍ය ඇතුලේ දැන් ඒගොල්ලන්ට පර්පස්ලිවත් මතයක් ගොඩනගා ගන්න සමාජ මාධ්‍ය ඇතුලෙත් බෑ. සමාජ මාධ්‍ය ඇතුලෙත් බෑ. භූමියේ කවර කතාද? නේද? භූමිය අපි දැක්කනේ මේ ඔය මොකක්ද අර සමුපාකාර ඡන්ද වලදී දැන් මේ හරි දේවල් වෙනවා නේද? කුණු අරුප කියා ගන්නවා. එතකොට මේක තේරුම් ගන්න ඔබ තේරුම් ගන්න මේට වඩා දැනුම්වත් විදිහට නූතන විදිහට යාවත්කාලීන වෙච්ච විදිහට පරිණත විදිහට ජාතිකත්ව අනන්‍යතාවයක් තියාගෙන නූතනත්වය අගය කරමින් අපි මේක කරන්න ඕනේ කියන කාරණාව නැවත නැවතත් මතක් කරනවා සිහිපත් කරනවා ඔබට. නැත්තම් මෙහෙමනම් යන්න බෑ. සුගතියක් නෑ අගතියක් විතරයි. හරි. ඊට පස්සේ අවසාන වශයෙන් අපචාර කරපු විදුහල්පතිවරයෙක් මීට සුළු මොහොතකට කලින් මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ පිළිබඳවත් විවිධ සංවාද පසුගිය දවස් කිහිපයේ තිබුණා. මම දන්නේ නෑ. තවමත් හරියට දන්නේ ඒ අර පැනලා ගිහින් හැංගිමින් සිටපු ගුරුවරයාද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධව කරුණු කාරණා ඔබට අනාවරණය වෙයි. එහෙම තමයි දැන් සමහර වෙලාවට මේක නිර්දෝෂී වෙන්න පුළුවන්. තවම අපි අර පෑලියගොඩ නගර සභාවේ മന്ത്രിවරියගේ ස්වාමියාට උනේ මොකක්ද? මොරටුවේ පැත්තේ ඒ හිටපු අයට උනේ මොකක්ද? එතනින් ගියාම පන්නිපිටියේ කවුද මේ සිවිල් මහජන ආරක්ෂක කමිටුව වල ඉන්න අය? ඒගොල්ලෝ කොහොමද පොලිසිය එවන්න එපා කියන්නේ? මේවා දැක්කේ නෑ. ඒවන් තියෙද්දි තමයි මේ අපචාර කරපු විදුහල්පති කෙනෙක් ඒකත් මේ සමාජයේ බලපෑමට අත්අඩංගුවටපත් වෙන්නේ.
එතකොට මේවා තුල තමන්ගේ එවුන් රැකගෙන තමන්ගේ එවුන්ගේ වැරදි වහගෙන යන්න ගියොත් කොච්චර දුර යන්න පුළුවන්ද? කොච්චර දුර යන්න පුළුවන්ද? මේ සමාජය ඉවසන සීමාවක් තියෙනවා ඔය කාවත්. ඒ ඉවසන සීමාව පැනපු තැන සමාජයට අදාළ නැහැ. ඌ රජාද ඌ සැඩොලාද කියලා. නැවත හමු වෙමු. සුබ දවසක්.